ඉතින් කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. මගේ බැල්කනියට අලුතෙන් එකතු වෙච්ච සමාජිකයන් ගැන විස්තරය තමයි අද මං ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ. ඇත්තටම මට මෙයාලව ලැබුණේ මගේ හස්බන්ඩ්ගෙන් ගිෆ්ට් එකක් විදිහට. පහවුණු වැලන්ටයින් එක වෙනුවෙන් මගේ හස්බන්ඩ් මට ගෙනල්ලා දුන්නේ මෙයාලව තමයි. රතු රෝස මල් වෙනුවට එයා මෙදා සැරේ මට ගෙනල්ලා දුන්නේ මේ ටික තමයි. ඇත්තටම මම ගොඩක්ම සතුටු වුණා මොකද මම මගේ බැල්කනි එකට මේ වගේ මල් ගන්න හිතමින් තමයි හිටියේ. මේ දවසේදී හොඳට අවුවත් එහෙම තිබුණ නිසා මම හිතුවා මේ පැල ටික ඉක්මනින්ම පෝච්චි වලට දාගත්තොතින් හොඳයි කියලා. මං හිතුවා මේ මල් පැල 4ම එක දිග මල් පෝච්චියකට දාගත්තොතින් හොඳයි කියලා. එතකොට ලස්සනට තියවි කියලා මට හිතුණා. ඉස්කෝලේ යන කාලෙදී ආසම විනෝදාංශ ගැන කියද්දී නිතරම වගේ මල් පැල සිටවීම විනෝදාංශයක් කියලා බොරුවට කිව්වා වුණාට කාලයත් එක්ක ඒක දැන් ඇත්තටම මම ආසම කරන විනෝදාංශයක් වෙලා. මේ අලුත් අවුරුද්දේ මගේ එක ගෝල් එකක් තමයි ලස්සන බැල්කනි ගාඩන් එකක් හදාගන්න එක. ඉතින් මේ ලස්සන මල් පැල ටික තමයි අපේ බැල්කනියට හා පුරා කියලා එකතු වෙන කට්ටිය. අපි හිතුවට වඩා ප්‍රමාණයක් පස් ඇත්තටම දාන්න උනා මේ පෝච්චියට. මම මේ මල් ටික හිටවන අතරතුරම හස්බන්ඩ් ගියා තවත් පස් පැකට් එකක් අරගෙන එන්න. මොකද අපේ අනිත් ලොකු පැලේටත් ඉතින් සෑහෙන ප්‍රමාණයක් අවශ්‍ය වෙනවනේ. ලංකාවේ නම් ඉතින් පස් හොය කඩවල් ගාන යන්න ඕන වෙන්නේ නැහැනේ. ඒ අතින් බලනකොට ලංකාව හරිම වාසනාවන්ත රටක් නේද? මේ මල් පැල මම හිටෙව්වේ පෙබරවාරි මාසයේ මැදනේ. මං හිතන්නේ කොහොමත් මැයි මාසේ වෙනකම් වගේ මට මේ මල් ටික නම් ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි. මොකද ඉතින් මං හිතනවා ඒ වෙනකන් ලොකු රස්නයක් අවුවක් එන එකක් නැහැ කියලා. පොඩි මල් පැල ටික නම් හිටව ගත්තා.
පැල 4ම එක පෝච්චියට දාපු එකත් හොඳයි නේද? මල් පැල ටික එක පෙළට මේ විදිහට තියෙද්දි නම් හරිම ලස්සනයි. දැන් ඉතින් මෙයාලව ගොඩාක්ම අවුවේ තියන්නෙත් නැතුව පරිස්සමට බලා ගන්න ඕනේ. හස්බන්ඩ් එන ගමන් පහලින් ගල් කැට ටිකකුත් අහුලගෙනමයි ඇවිල්ලා තිබුණේ. අපි මේ මල් පැලයට ටිකක් ලොකු පෝච්චියක් තමයි පාවිච්චි කරන්නේ. මේ මල් පැලය අපිට දිගටම තියාගන්න පුළුවන්. සීත කාලේ පටන් ගද්දී අපි බැල්කනියෙම මේක තියනවා නම් ඉටි කවරකින් වගේ කවර් කරගන්නවා. එතකොට අපිට මේ පැලේ ටිකක් ආරක්ෂා කරගන්න පුළුවන් සීතලෙන්. මං ගාව මොකුත් හිටවපු නැති පෝච්චි එක 5 වගේක් තිබුණා. මං ඒ ටිකත් එකතු කරගත්තා. අලුත් පැකට් එකෙනුත් පස් එකතු කරලා දෙකම කලවම් කරගන්නවා. මම පැලේ හිටව ගන්න යද්දි තමයි තේරුනේ පැලේ එක පැත්තකට බර වෙලා තමයි ඒක හිටවලා තියෙන්නේ. මං හරි මැදින් හිටවුවත් ඉතින් වැඩක් වෙන්නේ නැහැ. එක පැත්තකට වැඩිපුර ඇලවිච්ච ගතියක් තියෙනවා. දැනට පැලේ හිටවනවා පුළුවන් හොඳම විදිහට. ටික දවසක් මේ විදිහට බලනවා. මල් පිපෙන කාලය වෙද්දී ආධාරකයක අවශ්‍යතාවයක් මතුවුණොතින් ඒ අනුව පිළියමක් යොදනවා. දැන් ඉතින් මෙයාගේ මල් පිපෙනකම් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් තියෙන්නේ හැදිවිච්ච බැල්කනිය අස් කරගන්න. අපි මේ ගෙදර පදිංචියට ආවට පස්සේ අපේ මුල්ම පැල යාළුවෝ ටික තමයි මේ මල් පැල ටික. මම මෙයාලව පැල කරන අතරතුර හිතුවේ මගේ මේ පුංචි බැල්කනියේ ඉඩ තියෙන විදිහට පොඩිවට එළවලු වගාවකුයි ලස්සනට මල් ටිකකුයි වගා කරගත්තොතින් හොඳයි කියලා. මං ඔයාලත් එක්ක මුලින්ම කිව්වේ 2026 අවුරුද්දේ මගේ එක ගෝල් එකක් තමයි ලස්සනට පුංචිවට පොඩි බැල්කනි ගාඩන් එකක් හදන එක කියලා. මං ඒ වෙනුවෙන් කරන දේවල් අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක බෙදා ගන්නම්කෝ. ඔයාලටත් ගෙවල් වල පොඩි හෝ ඉඩක් තියෙනවා නම් ඔයාලා කැමති එළවලුවක්, පළතුරක්, එහෙමත් නැත්නම් ලස්සන මල් ගහක් හරි පැල කරගන්න. පුංචි පැලයකට පුළුවන් අපේ හිතට ලොකු සතුටක් එකතු කරන්න. එහෙමනම් ගිහින් එන්න ආයෙත් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.